අයිබෝවන් අවස්ථාවන්ත දිනක් වෙන එක ප්‍රාර්ථනා කරන ක්‍රිකට් වලට ආදර කරන වල සියලුම දෙනාට 2026 T20 ලෝක කුසලාන ආරම්භ වන පෙබරවාරි 7 වෙනිදා ඉතින් අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත වන්නේ මාර්තු 8 වන දින. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙනවා. මේ සඳහා රටවල් 20ක් කාණ්ඩ 4ක් යටතේ තරඟ වදිනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ අයර්ලන්තය, ඕමානය, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වෙයන් රටවල් සමග තරඟ වදිනවා. ඉතින් අපි බලමු අපට මේ වනට ලැබී තිබෙනවා සුපර් 8 වටේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තරඟ කාලසටහන. මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම සමගින් පෙබරවාරි 8 ඒ කියන්නේ ඉරු දින ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 4 පමණ තරඟ වදිනවා. ඉන්පසු දෙවන තරඟයේ ඕමාන කණ්ඩායම සමගින් පෙබරවාරි 12 වෙනිදා ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දහවල් තරඟයක් වශයෙන් තමයි තරඟය පැවැත්වෙන්නේ පල්ලේගල්ලේ ක්‍රීඩාංගණයේදී. දහවල් 11ට තමයි තරඟය ආරම්භ වීමට නියමිත වන්නේ. ඉන්පසු ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගින් පෙබරවාරි 16 වෙනිදා කියන්නේ 16 වන සඳුදා පැවැත්වෙනවා පල්ලේකැලේදී රාත්‍රී 4 තමයි තරඟය ආරම්භ වන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගින්. ඉන්පසු හතරවන තරඟය ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පෙබරවාරි 19 වන බ්‍රහස්පතින්දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ වෙනවා. හවස 3ට තමයි තරඟය ආරම්භ වීමට නියමිත වන්නේ. ඉන්පසු ඉතින් ක්‍රීඩාලෝලින් බලාපොරොත්තු වෙන සිටි සුපිරි 8 වටේ තරඟ කාලසටහන අපට ලැබී තිබෙනවා. ඉතින් පෙබරවාරි 22 වන ඉරිදා පල්ලේකැලේදී එංගලන්ත කණ්ඩායම සමගින් හවස 3ට පමණ තරඟයට මුහුණ දෙනවා. ඊට පෙබරවාරි 25 වෙනිදා කියන්නේ බදාදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 4 පමණ තරඟය ආරම්භ වන නවසීලන්ත කණ්ඩායම සමගින් ඉන්පසු පෙබරවාරි 28 වන සෙනසුරාදා පාකිස්තාන කණ්ඩායම සමගින් පල්ලේකැලේදී රාත්‍රී 7ට තරඟය ආරම්භ වෙනවා සුපිරි 8 වටේ. සුපිරි 8 වටේ තරඟ තුනක් පැවැත්වෙනවා එංගලන්තයට එරෙහිව, නවසීලන්තයට එරෙහිව සහ පාකිස්තානට එරෙහිව. ඉතින් 2026 T20 ලෝක කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තරඟ කාලසටහන සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපිට කමෙන්ට් එකකින් දෙන්න ගමන් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිලනන ඔයාලට අලුත් වීඩියෝකින් හමු වනතුරු සුවදායකම දවසක්.